දැන් ජනේල් දෙක ඔක්කොම ඒව බින්දිලා ලෑලිනේ. ලෑලි ටික අනගාලා ඒ පරණ යනම ගාලා කවර් කරලා සීතා කම්බුණා. ඒකට ගියානේ සර්. මොන කරන්න දෙයක් නැහැ සර් ඉතින්. යන්න එන්න දෙයක් නැහැ රෑ හැටියට. අපිට අනතුරක් වුණේ නැහැ. අර ටික තමයි. මම කරන්නේ නැහනේ. පිටිට දාලා ඒව කරලා නැහැ. ඒව කරලා පොඩි නෑ ඒව කරන්නෙත් නැහැ. පොලකට ගිහලා තමයි ජනේල් දෙක මේ ඕනේ. ජනේල්ට මේ ගෙඩියකින් වහලා තියෙන්නේ. දැන් මේ ගෙදරට උඩට මුකුත් කැම්බීම හම්බුන්නේ නැද්ද? නෑ නෑ. 81 වගේ ඉඳලා ඕක තමයි කරන්නේ. මොකද්ද? මාළිගා කරේ තියාගෙන යනවා. කරේ තියන්න සර් මම පිළියන්දර අවුරුදු 1990ට බිස්නස් කරා අවුරුදු 25ක්. සමහර තැන්වල කරේ තියා යනවා. ඊට පස්සේ මට කොරෝනා ලොකුම කොරෝනා එකට අද ඉල්ලන්න ඕන දෙයක් මන් දෙනවා යාට පොයේ දවසේ. මම සර් මම පහේ අරන් දුන්නා. අපි මොනවා බලන්න යන්න බෑ සර්. හැමදාම හවසකමයි යන්නේ. දැන් ඉස්සම කන්න ඕන. අත්ත කතා කියන්නේ සර් ලැජ්ජ වෙන දෙයක් නැහැ. දැන් උතෝර ඕනේ කන්න බොන්නද? ඔව් ඒකයි. ඒක වැඩි දෙයක් ඕනේ නැහැ සර්. මේ පන්සලට යන්න කිව්වා ටිකක් ගන්න. දැනට කන්න බොන්න කීයක් හරි මං ඔයාලට දෙන්නම්. හොඳයි සර්. ඒක තමයි වැදගත්. දැනට මේක තියාගන්න. මොනවාරි කැම්බීම ගන්න මේකෙන් ගෙදරට ඕන ටිකක්. හොඳයි සර්. පින්සිල් දෙනවා. ආ. පින්සිල් දෙන ඇවිල්ලා බලන්නකො. හා. ඇවිල්ලා බලන්න මම බොරුවක් කරලා මේ සර්ගෙන් මේක අරන් ගිහිල්ලා මම තව දේවල් කරන්න ඕනේ නෙමෙයි. සර් අද ඇන්දෑවට ආවොත් මොකද පුළුවන් දුන්නා වගේ ඉතින් එන්න එම නම් ගෙදරට. ඒක මට සර් මේ උපකාරයක් කරානේ. ඉතින් මේක දුන්නා වගේ සර් ගෙදරට ඇවිල්ලා බලන්න. කොච්චර සතුටක්ද සර් මේක දැන් මට මේකෙන් දවස් 8ක් වගේ කන්න පුළුවන්. දරුවා තුන්දෙනායි මගේ දුවයි එයයි කාලා හිටියොත් අපි දෙන්න බඩගින්නේ නේද කමන්නේ. මේ අපි යනවා එහෙනම් පරිස්සමෙන් ඉන්න. හරි හරි. මුත්සන්නේ. පරිස්සමෙන් ඉන්න දැන් හුලඟත් උලන් තියෙන උලන් අඩු නැහැ. මේ අවුරුදු 20 16 18 උන් පොළු අරගෙන මෙහෙම හිඟා ගන්න යන්නේ. ඒ බොරු ඒවා. ඒක කියන්නේ කොච්චර සතුටක්ද සර්. මේක ලස්සයක් වගේ දැම්මට. මේ 10 ලස්සයක්. යනවා පොඩි කාලේ ඉඳලා. පුංචි කාලේ ඉඳලාම බෝට්ටුවේ ඔබිය තමයි යන්නේ. යනවා සර් ඇස් දුරවලන දුන්නෝනේ. මුදු ගියා සර් කාලයක් යනකොට එයාගේ ඈ පෙනුම අඩුයි. ලුණු. දැන් අපේ වයස අනුව සර් අපි අමාරුයි.